ලෝක දේශපාලන ඉතිහාසය වෙනස් කරපු ලොකුම චින්තකයා තමයි කාල් මාක්ස් කියලා කියන්නේ. ඉතින් ගොඩක් අය හිතන් ඉන්නවා මේ මාක්ස්වාද කියන්නේ මාර සංකීර්ණ දෙයක් කියලා. එන්න අපි විනාඩියෙන් ඒක සරල කරගමු. කාල් මාක්ස් කියනවා ලෝක ඉතිහාසය කියන්නේම පන්ති අරගලයක ප්‍රතිඵලයක් කියලා. එක පැත්තකින් දේපල හිමි ධනපති පන්තියත් අනිත් පැත්තෙන් දේපල අහිමි ශ්‍රමිකයෝ. එතකොට මේ දේපල හිමි පන්තිය විසින්, ඒ කියන්නේ ධනපති පන්තිය විසින් නිරන්තරයෙන් මේ දේපල අහිමි ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරාකෑමකට ලක් කරනවා. මේකට මාක්ස් මොකද්ද යෝජනා කරන්නේ? මාක්ස් මේකට යෝජනා කරනවා ධනවාදය වෙනුවට සමාජවාදය. සමාජවාදය සිද්ධ වෙන්නේ කුමක්ද? සරලව ගත්තට පස්සේ කර්මාන්තශාලා, ඉඩම්, ඒ වගේ දේවල් පෞද්ගලික අයිතියෙන් පොදු අයිතියට පත් කරනවා. එතකොට කාටවත් කාගේවත් ශ්‍රමය සූරාකෑමකට ලක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මාක්ස්ගේ මේ දර්ශනය වර්තමානයේට කොතරම් අදාළද? ඔබේ මතය පහලින් කමෙන්ට් කරන්න. සහ මේ වගේ මේ දේශපාලන විද්‍යාව ඇතුළේ තියෙන ඉතාම සංකීර්ණ විෂය කරුණු ඉතාම සරලව ඉගෙන ගන්න මම ෆලෝ කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.